අපි හැමෝගෙම ජීවිතේ තියෙන්න ඕන හරිම calm peaceful life එකක්. ඉතින් මම අද කතා කරන්නේ හෙට දවස ලස්සන කරගන්න අද දවසේදී අපි කළ යුතු පුංචි ටිප්ස් ටිකක් ගැන. ඉතින් දිගටම රැඳිලා ඉන්න. Hi, welcome back to my journey. Keep watching. හරි. හෙට දවස ලස්සන කරගන්න නම් අද දවසේ කොච්චර අපි කාර්යබහුල වුණත් ඔයාට පුළුවන් පුංචි evening routine එකක් follow කරන්න. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? අපි හෙට දවසට පුංචි හරි අඩියක් තියලා අද දවස සූදානම් වෙනකොට හෙට දවස සාර්ථක කරගන්න ඒක ලොකුවට බලපානවා. ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් ඔයාට පුළුවන් පොඩි evening routine එකක් හදාගන්න. හරි. number 1. අපි වැඩ ඇරිලා ගෙදරට ආපු ගමන් ෆෝන් එක ඔබ නිකන් නිස්කාරණේ කාලය ගත කරන්නේ නැතුව හොඳ ඩීප් වොෂ් එකක් දාගන්න ඕනේ. ඔයා ඩීප් වොෂ් එකක් දාගත්තාම ඔයාගේ අර මහන්සි ගතිය, ඇඟේ තෙහෙට්ටු ගතිය හැමදේම වොෂ් එකෙන්ම දියවිලා යනවා. ඉතින් ඒකත් එක්කම ඔයාට හොඳ එනර්ජි එකක් වාගඟට එනවා. එතකොට ඔයාට කඩියෙක් වගේ වැඩ කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙනවා. ඊට පස්සේ ඔයාට පහසු ඇඳුමක් ඇඳගෙන හඳුන් කූරක් පත්තු කරලා මොනවා හරි සුවඳ දෙයක් රූම් එකේ තියලා ඊට පස්සේ හිමීට ඔයා කැමති දෙයක් කරන්න පටන් ගන්න. ඔයා කැමති නම් රසම රස තේ එකක් හදාගන්න, රසම රස කෝෆි එකක් හදාගන්න. ඒකෙනුත් ඔයාගේ අර තෙහෙට්ටුව නැති කරලා ඔයාට හොඳ එනර්ජි එකක් ලබා දෙනවා. ඒ වගේ ටයිම් එක ගත කරන ගමන් ඔයා අද දවසේ අචීව් කරපු දේවල්, ඔයා අද මිස් කරගත්ත දේවල්, ඔයාට අද දෙයක් කරගන්න බැරි වුණා නම් අන්න ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා හෙට දවසේදී මොනවද ඔයාට අචීව් කරගන්න තියෙන්නේ, මොනවද ඔයාගේ හදාගන්න ඕන වැරදි කියලා පොඩ්ඩක් හිතන ගමන් ඒ තේ කෝප්පේ රස විඳින්න. ඊට පස්සේ අපිට පුළුවන් රසම රස ඩිනර් එකක් හදාගන්න. ඉතින් මම නම් කරන්නේ හෙටටත් එක්ක අද රැට උයා ගන්නවා. මොකද මම උදේ පාන්දර 4ට වැඩට ගිහිල්ලා ආයෙ ගෙදර එනකොට හවස 6 වෙනවා. ඉතින් ඒ හින්දා මම හෙටටත් එක්ක උයනවා. ඉතින් ඔයා හැම කරන කෙනෙක් නෙමෙයි නම් ඔයාට අවශ්‍ය රූටින් එකක් ඔයා හදාගන්න. ඩිනර් එක විතරයි නම් ඔයා ඩිනර් එක හදාගන්න. ඉතින් ඒ දේවල් වලින් පස්සේ හිමීට රසට කෑම එකක් අපි හදාගමු. හරි, අපි දැන් රසම රස ඩිනර් එකත් හදාගෙන ඉවරයි. මම මැන්ඩලා කරන්නේ හරිම ආසාවෙන්. හැම වෙලේම ෆෝන් එකේ ස්ක්‍රීන් වල ඉද්දී අපිව තවත් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අපි රෑ නින්දට යන්නේ ඒ ස්ට්‍රෙස් එකෙන්. ඔයාට පුළුවන් නම් පොතක් කියවන්න, ජර්නලින් කරන්න පුරුදු වෙන්න, මැන්ඩලා කරන්න. මේ දේවල් ඔයා කරලා බලන්න. ඔයාට හිතා ගන්න බැරි ඖෂධයක් වේවි ඔයාගේ මනසට. ඉතින් මං හරිම ආසයි සුවඳ හඳුන් කූරක්, සුවඳ ඉටිපන්දමක් මගේ ළඟින් තියාගෙන ඒ ෆීලිං එක විඳින ගමන් මැන්ඩලා කරන්න. ඒකෙන් ලැබෙන්න මාර නිදහසක්. ඕගොල්ලෝ මං කියනවට කරලා බලන්න. මේකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක පාලනය වෙනවා. තව බෙනිෆිට් ගොඩක් තියෙනවා. අපි ඒවත් චුට්ටක් කතා කරමු. ඉතින් මැන්ඩලා කරන එකෙන් අපිට උදව් වෙනවා අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඒක ලස්සන පාට වලින් මේක කරනකොට ඒක අපිට සතුටින් ඉන්න, පොසිටිව් ඉන්න මේ දේවල් වලට ගොඩාක් උදව් වෙනවා. ගොඩාක් අය මැන්ඩලා කරනවා ඒගොල්ලෝ පීස්ෆුල් මයින්ඩ් එකක් හදාගන්න. ඉතින් මැන්ඩලා කරන එකෙන් ඕගොල්ලන්ට බෙනිෆිට් ගොඩාක් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ තවමත් මේක පටන් අරගෙන නැත්තම් අනිවාර්යෙන්ම පටන් ගන්න. ඕවර් තින්කින් වලටත් මැන්ඩලා කියන්නේ තෙරපි එකක්. ඉතින් ඔයාලට මේක හොබි එකක් විදිහට පටන් අරගන්න පුළුවන්. මේක වයස් භේදයක් නෑ. ඔයා මොන වයසක හිටියත් ඔයාලට මේක කරන්න පුළුවන්. හරිම calm peaceful mind එකක් තමයි මේ දේ කරලා අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි හෙට දවස පටන් ගන්න. ඔන්න අද දවසේ කරන්න ඕන පුංචි වැඩ ටිකක් කරගෙන දැන් ඉවරයි. දැන් අපි බලමු තව මොනවද අපිට කරගන්න පුළුවන් කියලා. දැන් අපිට තියෙන්නේ නින්දට යන්න ලෑස්ති වෙන්න. නින්දට යන්න කලින් අපි සුවඳ නින්දක් ලබා ගන්න නම් ඊට කලින් පොඩි ටිප්ස් ටිකක් තියෙනවා අපිට කරන්න. එතකොට අපිට පුළුවන් හොඳ නින්දක් ලබා ගන්න. ඒකට දැන් අපි රූම් එක චුට්ටක් ක්ලීන් කරගෙන කිචන් එක දේවල් ටික අස් කරලා ඉතුරු වෙලා තියෙන කෑම ෆ්‍රිජ් එකට දාලා එතකොට කිචන් එකත් පිළිවෙල කරගෙන
පුංචි වොෂ් එකක් දාගන්නවා ආය. මම කියන්නේ මෙතන ආය ගිහින් ඔය ඇඟ හොදන්න ඕන නාන්න ඕන කියලා. අපි ඩීප් වොෂ් එකක් ඔල්රෙඩි දාගෙන ඉන්න නිසා පොඩි වොෂ් එකක් දාගත්තා නම් ඇති. ඒ කියන්නේ මූණ හොදලා හොඳට බ්‍රෂ් කරලා ඊට පස්සේ පොඩ්ඩක් කකුල් දෙක තෙමා ගත්තා නම් ඔයාලට ඒකෙන් හොඳ ඩීප් නින්දක් ලබා ගන්න පුළුවන්. දැන් ඔයා පුංචි වොෂ් එකක් දාගත්තනේ. ඊට පස්සේ රිලැක්ස් ඇඳුමක් ඇඳගෙන ස්කින් කෙයා කරනවා නම් ස්කින් කෙයා කරන්න පටන් ගන්න පුළුවන්. පොඩි බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරලා කාම් පර්ෆියුම් එකක් පාවිච්චි කරලා ඉතින් ඇඳටත් අපිට පර්ෆියුම් එක යූස් කරන්න පුළුවන්. ඒ සුවඳ එනකොට අපිට හොඳ සුවදායි නින්දක් ලබා ගන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා. දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර ලේසියෙන් මට මේ රූටින් එක කරගන්න පුළුවන් උනේ මම මේ ටිකේ නිවාඩු නිසා. නැත්තම් මට මේ විදිහට කරගන්න වෙලා නැහැ. හැබැයි පුළුවන් හැම වෙලේම පුළුවන් විදිහට මේ දේවල් මම ෆලෝ කරනවා. මොකද අපි ගොඩාක් ස්ට්‍රෙස් එකේ වැඩ කරන අය. ඉතින් ස්ට්‍රෙස් එක පාලනය කරගෙන හෙටට ලෑස්ති වෙන්න පුළුවන් නම් හෙට දවස අපිට හොඳට ගත කරන්න පුළුවන්, හොඳින් පටන් ගන්න පුළුවන්. නැත්තම් ස්ට්‍රෙස් එක පිට හෙටත් වැඩට ගියාම වැඩ ටිකවත් හරියට පිළිවෙලට අපිට කරගන්න බැරුව යනවා. මේ වැඩ ටික කරගෙන ඉවර වෙනකොට අපි ෆුල් ප්‍රෙෂ් එකේ තමයි ඉන්නේ. දැන් ඉතින් අපිට කිසිම මේව එකක් නැහැ. හෙට දවස ගැන බයක් නැහැ. හෙට දවස ලස්සනට අලුතින් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා අදහන ආගමක් පොඩි වෙලාවක් අරගෙන අදහන්න. ඉතින් මම ක්‍රිස්තියානි නිසා මම බයිබලයේ චුට්ටක් කියවලා අද දවසේ මම ගත කරපු විදිහ ගැන ස්තුතිවන්ත වෙමින් මේ දේවල් ටික මම හිමීට කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ අදහන ආගම අනුව පොඩි වෙලාවක් අරගෙන ඔයාට අද දවසේදී ඔයා මේ විදිහට හුස්ම ගන්න එක ගැන අද දවස සාර්ථක කරගත්ත හැටි මේ දේවල් ගැන චුට්ටක් හිතලා ඔයාගේ ආගම සිහි කරගන්න. ඉතින් එතනින් එහාට ඔයා විෂන් බෝඩ් එකක් හදලා තියෙනවා නම් පොඩ්ඩක් වෙලා විෂන් බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. ඔයාට හෙට දවසේ විෂන් බෝඩ් එකේ ඇචීව් කරගන්න පුළුවන් මොන හරි පොඩි දෙයක් තියෙනවද ඒක ඇචීව් කරගන්නේ කොහොමද කියලා චුට්ටක් හිතන්න. ඒ දේවල් ගැන පොඩ්ඩක් බලන ගමන් ඔයා ජර්නලින් කරන කෙනෙක් නම් ජර්නලින් කරන්නත් පටන් ගන්න. ඉතින් මෙතනින් මගේ වීඩියෝ එක ඉවර වෙනවා. මාව අහගෙන හිටපු මාව බලාගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ පොඩි හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා. ගිහින් එන්නම්. බයි බයි.